ආයබෝවන්. අදත් අපි බොහොම ගැඹුරු මාතෘකාවක් ගැන විමසන්නයි ලෑස්ති වෙන්නේ. ඔව්. අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ හරිම මූලික සංකල්පයක්. ඒ වගේම හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරන එකක්. ඒ තමයි මේ අපිට නිමක් නෑ වගේ පේන සංසාරය කියන ගමන. ඇයි මේකෙන් එතර වෙන්න ඕන කියන කාරණය. අපිට මේකට පදනම් වෙලා තියෙන්නේ අර චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය වගේ බෞද්ධ ඉගැන්වීම් පාදක කරගත්ත විග්‍රහයක් කරන ලේඛනයක්. ඔව්. ඉතින් අද අපේ අරමුණ වෙන්නේ යම් කිව්වත් අන්ධ ඇදහිල්ලකට එහා ගිහින් ප්‍රඥාවෙන් මේ කාරණේ දිහා බලන එක. ඇයි මේ ගමනෙන් මිදෙන්න ඕන? ඒකෙට තියෙන බෞද්ධ තර්කය මොකද්ද කියලා හොයලා බලන එක. හරියටම හරි. මේක අර කිව්වා වගේ අනන්ත සාගරයක අතරමං වෙලා පාවෙනවා වගේ දෙයක්. අද අපි බලමු මේ මූලාශ්‍ර ඇසුරෙන් මේ සාගරයේ ස්වභාවය මොකක්ද? ඇයි අපි මේකෙ මෙහෙම පාවෙන්නේ? මේ ගමනට හේතුව මොකක්ද? සහ වැදගත්ම දේ මේකෙන් එතරවන්න පුළුවන් ස්ථිර ගොඩබිමක්, ඒ කියන්නේ නිවනක් තියෙනවද? එතනට යන පාර මොකක්ද කියලා? හරි. එහෙමනම් අපි මුලින්ම පටන් ගමු මේ සංසාරය කියන වචනයෙන්ම. අපි කවුරුත් අහලා තියෙන දෙයක් නේ. ඒත් බුදුදහමේ මේක හරියටම අර්ථ දක්වන්නේ කොහොමද? අර සැරිසැරීම කියන එකේ තේරුම. සංසාර කියන pāli සංස්කෘත වචනවල මුල් අර්ථය තමයි ඔය කිව්වා වගේ සැරිසැරීම හෝ නිරන්තර ගලා යාම. බෞද්ධ ඉගැන්වීම් වලට අනුව නම් මේක ආරම්භයක් හොයාගන්න බෑ. ඒ වගේම බැලු බැලමට අවසානයක්වත් පෙන්නේ නෑ. උපත, ජරා කියන වයසට යෑම, ව්‍යාධි කියන ලෙඩවීම සහ මරණය කියන දේවල්. නැවත නැවත චක්‍රීයව සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ කිසිම නිශ්චිත ඉලක්කයක් නැතුව, ගමනාන්තයක් නැතුව එකම වටේ කැරකෙනවා වගේ හැඟීමක්ද මේකෙන් කියවෙන්නේ. ඔව්, ඒක තමයි සංසාරයේ ස්වභාවය විදියන බුදුදහම පෙන්වා දෙන්නේ. විවිධ පැවැත්මේ තල, ඒ කියන්නේ භව වල විවිධ සත්ව ස්වરૂප වලින් ඉපදෙමින්, ජීවත් වෙමින්, මැරෙමින් යන හරියට අරමුණක් නැති, අන්තයක් දකින්න බැරි සැරිසැරීමක්. හොඳයි, එතකොට මේ වගේ අරමුණක් නැති, නිමක් නැති වගේ පේන ගමනක් නම් ඇයි අපි මේකෙන් මිදෙන්න ඕන කියන්නේ? මිදෙන්න කියන අවශ්‍යතාවය මොකද්ද? කවුරුරි බල කරන නිසාද? නෑ. මිදීමේ අවශ්‍යතාවය පැන නගින්නේ කිසිම බාහිර බලකිරීමකින්වත් නිකම් විශ්වාසයකින්වත් නෙමෙයි. ඒකෙන්නේ මේ සංසාර පැවැත්මේ ඇත්ත ස්වභාවය, යථා ස්වභාවය අවබෝධ කරගැනීමෙන්මයි. බුදුදහම මේ යථා ස්වභාවය පැහැදිලි කරන්නේ අර පළවෙනි ආර්ය සත්‍ය තියෙන්නේ දුක්ඛ සත්‍ය. ඔව්, දුක්ඛ සත්‍ය තුලින්. චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරන්ගේ පළවෙනි දේශනාවේ හරය මේක යථාර්ථය තේරුම් ගන්න තියෙන මගසිතියමක් වගේ කිව්වොත් හරි නේද? අනිවාර්යයෙන්ම ඒකේ පළවෙනි පියවර තමයි දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය කියන එක අවබෝධ කරගැනීම. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ දුක කියන වචනේ පාවිච්චි කළාට බුදුදහමේන දුක්ඛ කියන පදයට ඊට වඩා පුළුල් ගැඹුරු අර්ථයක් තියෙනවා. නිකම්ම වේදනාව විතරක් නෙමෙයි. නොසන්සුන් බව, සමහර විට හිස් බව වගේ අර්ථ ගොඩක් මේක ඇතුලේ තියෙනවා. අර නිරුක්තිය ගත්තත් දුස්ථා කියන්නේ අස්ථාවරව පවතින දෙය කියන එකනේ. හරි. එතකොට මේ දුක්ඛ ස්වභාවයට උදාහරණ විදියට මොනවද අපේ මූලාශ්‍රය දක්වලා තියෙන්නේ? ප්‍රකටවම පේන දේවල් තියෙනවා. ඉපදිම දුක්ඛයක්, වයසට යන එක, ලෙඩ වෙන එක, මරණීය කියන එක දුක්ඛයක්. ඒ වගේම අපි අකමැති අය එක්ක, අකමැති දේවල් එක්ක ගැවසෙන්න වෙන එක, අපි කැමැති අයඩින් දේවල් වලින් වෙන්න සිද්ධ වෙන එක, ඒ වගේම අපි ආස කරන දේවල් ඒ විදිහටම නොලැබී යන එක දුක්කට හේතුවක්. මේවා නම් ඉතින් අපි එදිනෙදා ජීවිතයේ ඕන තරම් අත්දකින දේවල් තමයි. හැබැයි මට හිතෙනවා මීට වඩා ගැඹුරු ටිකක් සියුම් තලයක් ගැනත් බුදුදහම කතා කරනව නේද? ඔව්, ඒක තමයි වැදගත්ම කාරණේ. දුක්ඛය පිළිබඳ ගැඹුරුම විග්‍රහය තමයි අර සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ කියන පාඨයෙන් කියවෙන්නේ. පංච උපාදාන ස්කන්ධය. ඔව්, කෙටෙන් කියනවා නම් අපි මම මගේ කියලා දැඩිව අල්ලගෙන ඉන්න, උපාදාන කරගෙන ඉන්න මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහම ඒ ස්කන්ධයන්ගේ ස්වභාවයම දුක්ඛයක් කියන එක. ඒ කියන්නේ දුක කියන්නේ පිටින් එන දෙයක් විතරක් නෙමෙයි. හරියටම අපි මේ පැවැත්ම කියන ක්‍රියාවලිය තුලෙම මේ නාම රූප ධර්ම තුලම අන්තර්ගත වෙලා තියෙන දෙයක්. ඒක නම් ඇත්තටම හිතන්න ඕන කාරණයක්. දුක කියන්නේ පැවැත්මෙන්ම කොටසක් කියන එක. මේ දුක්ඛය තවදුරටත් වර්ග කරලා තියෙනව නේද? තේරුම් ගන්න ලේසි වෙන්න. ඔව්, අටුවා ටීකාවල එහෙම විග්‍රහ කරනවා. ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි දුක්ඛ දුක්ඛතා. දුක්ඛතා. මේක තමයි අපි සාමාන්‍යයෙන් දුක කියලා අඳුනගන්නේ. කායික වේදනා, ඒ කියන්නේ කැක්කෝම්, ලෙඩ රෝග වගේ දේවල්, සහ මානසික වේදනා, දුක්, දොම්නස, කනගාටුව වගේ දේවල්.
දෙවෙනි එක තමයි විපරිණාම දුක්ඛතා. විපරිණාම. ඔව්. වෙනස් වීම නිසා ඇතිවෙන දුක. ඔව් හරියටම. මේක ටිකක් සියුම්. මේ කියන්නේ වෙනස් වීම නිසා ඇතිවෙන දුක්ඛය අපිට යම් සතුටක් සැපයක් ලැබුණත් ඒ සතුට ස්ථිර නෑනේ. ඒක වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වීම නිසා ඒ සැපය නැති වෙලා යනකොට එකම දුකක් බවට පත් වෙනවා. ලෝකේ තියෙන හැම සතුටක්ම සැපක්ම මේ ගණේට වැටෙනවා. හරි. එතකොට තුන්වෙනි සමහර වෙලට අර ගැඹුරුමයි කියපු වර්ගය. ඒ තමයි සංඛාර දුක්ඛතා. මේක තමයි අවබෝධ කරගන්න අමාරුම සියුම්ම මට්ටම. සංඛාර දුක්ඛතා. මේ කියන්නේ හේතු ප්‍රත්‍ය වලින් හටගත්ත, ඒ කියන්නේ සංඛත හැම දෙයකම හැම පැවැත්මක් තුලම ඒවායර අනිත්‍ය අස්ථාවර නිරන්තරයෙන් හටගැනීමින් නැතිවෙමින් පවතින ස්වභාවය තියෙනවනේ. ඔව්. අනේ ස්වභාවය නිසාම අන්තර්ගත වෙලා තියෙන සහජ අතෘප්තිකර බව. මේක කායික වේදනාවකුත් නෙමෙයි, සැප නැතිවීමේ දුකකුත් නෙමෙයි, පැවැත්මේම අර කොන්දේසිගත හේතුඵල මත රඳා පවතින ස්වභාවය නිසා ඇතිවෙන සියුම් පීඩනයක් අතෘප්තියක් වගේ දෙයක්. එතකොට අර තුන්වෙනි දුක සංඛාර දුක්ඛතාව ඒ කියන්නේ අපි දැන් හිතමු දිව්‍ය ලෝකික ඉපදුනා කියලාත් එතන තියෙන සැප කියන එකත් යම් යම් හේතු එකතු වෙලා හැදුණු දෙයක් නිසා ඒකත් අස්තිරයි. අනිවාර්යෙන්ම. ඒක ඇතුළත යම් අතෘප්තියක් යම් පීඩනයක් යටින් දිවෙනෝ කියන එකද? ඔව්. ඒක නේද ඇත්තටම මේ සංසාරයෙන් මිදෙන්න ඕන කියන අදහසට මුල් වෙන ගැඹුරුම කාරණේ වෙන්නේ. හරියටම හරි. ඔය කාරණේ තවදුරටත් පැහැදිලි කරන්න තමයි බුදුදහමේ අර භවතල 31ක් ගැන විස්තරයක් එන්නේ. භවතල 32ක්. ඔව්. සත්වයෝ තමන් කරගත්ත කර්මවල විපාක අනුව ඉපදෙන විවිධ පැවැත්මේ මට්ටම් තමයි මේ භවතල කියන්නේ. ඒ කියන්නේ කෙටි හැඳුවීමක් කළොත්. මූලිකව කොටස් 3කට බෙදන්න පුරොන්. පළවෙනි එක කාම ලෝකය. මේකට තමයි අර අපායවල් 4. නිරය, තිරිසන්, പ്രേත, අසුර. ඔව්. ඒ වගේම මනුස්ස ලෝකය සහ උඩින් තියෙන දිව්‍ය ලෝක 6. මේ ලෝකවල ඉපදෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ අර පංච කාමයන් මුල් කරගත්තු කුසල් සහ අකුසල් කර්ම. දෙවනි කොටස තමයි රූප ලෝකය. මෙතන තියෙන්නේ කාමයන්ගෙන් යම්තක් දුරට මිදුණු හැබැයි සියුම් භෞතික ශරීර තියෙන බ්‍රහ්ම ලෝක 16ක්. ධාන වඩලා යන්නෙත් එතනටද? ඔව්. රූපාවචර ධාන වඩලා ඒ ධාන මට්ටම් වලට අනුරූපව තමයි මෙහි උපදින්නේ. තුන්වෙනි සහ සියුම්ම කොටස තමයි අරූප ලෝකය. මෙතන භෞතික ශරීරයක්වත් නැහැ. නාම ධර්ම. ඒ කියන්නේ සිත සහ චෛතසික විතරයි තියෙන්නේ. අරූපාවචර ධාන්‍ය වලින් පස්සේ අරූපාවචර ධාන වඩා ඒ මට්ටම් වලට අනුරූප අරූපී බ්‍රහ්මලෝක 4ක් මෙහි තියෙනවා. ටිකක් නතර වී භවතල 31ක්. ඒ කියන්නේ කොහෙ ගියත් කොච්චර සැප වින්දත් ආයෙත් වෙන තැනකට වැටෙන්න පුළුවන්. ඒකෙම පේනෝ නේද මේ ගමනේ තියෙන අස්ථාවර බව, අවිනිශ්චිත බව. ඉතින් මේ භවතල ගැන කතා කරද්දී වැදගත්ම පණිවිඩය මොකද්ද? වැදගත්ම පණිවිඩය තමයි මේ භවතල 31න් කොයිතරම් ඉහළයි සැප සම්පත් අධිකයි කියලා අපි හිතන ලෝකික උදාහරණයක් විදිහට දෙව්ලොවක හරි බ්‍රහ්ම ලෝකයක හරි ඉපදුනත් ඒ හැම පැවැත්මක්ම తాවකාලිකයි. తాවකාලිකයි. ඒවා පවතින්නේ ඒ භවයේ ඉපදීමට හේතු වුණු කර්ම ශක්තියයි ආයු කාලයයි තීනකම් විතරයි. ඒ ආයුෂ කර්ම ශක්තිය ගෙවුනාම නැවතත් Taman රැස් කරගත්තු වෙනත් කර්මයකට අනුව මේ භවතල 31කම තමයි ආයෙත් ඉපදෙන්නේ. ආයෙත් මුලට වගේ. ඔව්. ඒ නිසා කොතනකවත් ස්ථිර සැනසීමක් දුකෙන් සදාකාලික මිදීමක් මේ සංසාර චක්‍රය ඇතුලේ හොයාගන්න බෑ. අර කලින් කතා කරපු සංඛාර දුක්ඛතාවයෙන් නම් කොහෙවත් මිදීමක් ඇත්තෙම නැහැ. හරි. දැන් පැහැදිලි සංසාරේ දුක්ඛ ස්වභාවයයි ඒකෙන් මිදෙන්න ඕනයි කියන එකයි. ඉතින් මේ දුක්ඛිත ස්වභාවය මේ සංසාර චක්‍රේ හටගත්තේ කොහොමද? මේකට මුල මොකද්ද? ඒකට උත්තරය ලැබෙන්නේ දෙවෙනි ආර්ය සත්‍යයෙන්. ඒ තමයි දුක්ඛ සමුදය සත්‍යය. දුකට හේතුව. දුකේ හට ගැනීමට සමුදයට ප්‍රධානම ආසන්නතම හේතුව විදියට බුදුදහම පෙන්වා දෙන්නේ තණ්හාව. තණ්හා. මේක හරියට දැඩි පිපාසයක් වගේ දෙයක්. පිපාසයක් වගේ. ඔව්. නැවත නැවත භවයේ ඉපදෙන්න පවතින්න තියෙන කැමැත්ත, ඒ වගේම ඉන්ද්‍රිය පිනවීම තුලින් සතුට හොයාගෙන යන්න තියෙන නොතිත් ආශාව තමයි මේ. මේ තණ්හාව කියන එකෙත් විවිධ පැති තියෙනව නේද? මූලාශ්‍රය කියවෙන විදිහට. ඔව් මූලික වර්ග තුනක් ගැන කතා වෙනවා. පළවෙනි එක කාම තණ්හා. කාම තණ්හා. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියන් පහටයි මනසටයි අරමුණු වල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන දේවල් වලට තියෙන දැඩි ආශාව, ඒවයි එලි ගලි ඉන්න කැමැත්ත. දෙවෙනි එක භව තණ්හා. භව පැවැත්මට තියෙන ආශාව. මේක ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ පවතින්නට තියෙන ආශාව.
මම කියලා අනන්‍යතාවයක් ඇතුව සදාකාලිකව ජීවත් වෙන්න තියෙන ආශාව, නැවත ඉපදීමට තියෙන කැමැත්ත මේකට අයිති. අර ශාස්වත දෘෂ්ටිය කියන එකත් එක්ක මේක සම්බන්ධයි. තුන්වෙනි එක තමයි විභව තණ්හාව. විභව ඒක අනිත් පැත්තද? ඔව් භව තණ්හාවේ අනිත් පැත්ත. ඒ කියන්නේ නොපවතින්නට විනාශ වෙලා යන්න තියෙන ආශාව. මමවත් ලෝකයේවත් නැති වෙලා යනම නම් හොඳයි කියලා හිතන එක. උච්ඡේද දෘෂ්ටියත් එක්ක මේක සම්බන්ධයි. සමහර වෙලාවට අර ජීවිතේ දුක් කරදර දරා ගන්න බැරුව ඒ වගේ අවස්ථාවලත් මේ විභව තණ්හාව බලපාන්න පුළුවන්. හරිව පුදුමයි. කාමයන්ට ආශාව, පවතින ආශාව, නැතිවෙන්න ආශාව මේ තුන් විදිහෙම පිපාසයන් අපිව සංසාරයට බැඳලා තියෙනවා. ඒත් මේ තණ්හාවත් නිකම්ම ඇති වෙන්න දෙයක් නෙමෙයි නේද? මේකටත් මූලික හේතුවක් තියෙන්න එපාය. අනිවාර්යෙන්ම තණ්හාව කියන මේ පිපාසයටත් වතුර සපයන උල්පතක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යාව. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නිකම්ම සාමාන්‍ය දැනුම නැටිකම නෙමෙයි. මේ කියන්නේ යථාර්ථයේ සැබෑ ස්වභාවය පිළිබඳ තියෙන නොදැනුවත්කම, මුලාව. විශේෂයෙන්ම අර චතුරාර්ය සත්‍ය ගැන, ත්‍රිලක්ෂණීය ගැන, ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ ගැන තියෙන අනවබෝධය. මම හිතුවේ අවිද්‍යාව කියන්නේ නිකන් දැනුම නැතිකම වගේ දෙයක් කියලා. ඒත් පුදුමිය කියන විදිහට මේක හරියට යථාර්ථය දකින අපේ කණ්ණාඩියම දෝෂ සහිතයි කියන එක වගේ නේද? ඒක ලොකු වෙනසක්. ඔව් ඒක තමයි හරය. ඉතින් මේ අවිද්‍යාවයි තණ්හාවයි එකතු වෙලා කොහොමද මේ සංසාර චක්‍රය දිගටම කරකවන්නේ? ඒක වැඩ කරන විදිහට ටිකක් පැහැදිලි කළොත්. ඒක හරියට එකිනෙකට සම්බන්ධ වෙලා කැරකින වලල්ලක් වගේ, ෆීඩ්බැක් ලූප් එකක් වගේ. ප්‍රතිපෝෂණ වලල්ලක්. මුලින්ම යථාර්ථයේ ස්වභාවය විශේෂයෙන්ම ත්‍රිලක්ෂණය ගැන තියෙන අවිද්‍යාව නිසා අපි අනිත්‍ය දේවල් නිට්ටයයි කියලත්, දුක්ඛ දේවල් සුඛයි කියලත්, අනාත්ම දේවල් ආත්මයි කියලත් වැරදියට හිතා ගන්නවා. මේ වැරදි වැටහීම් මත පදනම් වෙලා අර නিত্য සුඛ ආත්ම කියලා හිතාගත්ත දේවල් වලට තණ්හාව ඒ කියන්නේ ඇලීම ඇති කරගන්නවා. නැත්නම් ඒවා නැති වෙයි කියන බයට ගැටීමේ ද්වේෂය ඇති කරගන්නවා. ඇලීමයි ගැටීමයි දෙකම. ඔව් දෙකම. ඊට පස්සේ ඒ තණ්හාවෙන් සහ ද්වේෂයෙන් මෙහෙයවල් පිට අපි චේතනාන්විතව කයින් වචනෙන් මානසින් ක්‍රියා කරනවා. මේවට තමයි කර්ම නැත්නම් සංඛාර කියලා කියන්නේ. මේ රැස් කරගන්න කර්මවලට අනුරූපව විපාක හට ගන්නවා. ඒ විපාකයක් විදිහට අර භවතල 30කින් එකක නැවත උපතක් සිද්ධ වෙනවා. විඥානය නාම රූප ඇති වෙනවා. ඒ අලුත් උපතත් එක්ක නැවතත් අපි මේ හේතුඵල ලෝකයට ඇතුල් වෙනවා. ඉන්ද්‍රියනුයි අරමුණුයි ගැටෙනවා. පස්සය වේදනා සංඥා ඇති වෙනවා. අර මුලින් තිබ්බ අවිද්‍යාව තවම තේන නිසා මේ අත්දැකීම් වලත් යථා ස්වභාවය දකින්නේ නැතුව නැමට තණ්හාව ඇති කරගන්නවා. මේ චක්‍රය මේ විදිහට දිගින් දිගටම කැරකෙනවා. එතකොට මේකෙන් පැහැදිලි වුණු පිනව නේද? සංසාරය කියන්නේ නිකම්ම අපිව හිර කරලා තියෙන තැනක් නෙමෙයි. මේක අපි විසින්ම අපේම අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් හැම මොහොතකම වගේ නැවත නැවතත් හදාගන්න ක්‍රියාවලියක් කියන එක. එහෙමනම් මිදීම කියන්නේ මේ ක්‍රියාවලිය මේ චක්‍රය බිඳ දමන එක වෙන්න ඕනේ. හරියට මේක තමයි අදහස. හරි. මේ යථාර්ථය මේ සංසාර චක්‍රයේ ස්වභාවය තවදුරටත් ගැඹුරින් තේරුම් ගන්න උදා වෙන තවත් මූලික ඉගැන්වීමක් තියෙනවනේ අර ත්‍රිලක්ෂණය කියලා. ඔව්. ඒක කොහොමද මේ සංසාරෙන් මිදීමේ අවශ්‍යතාවයට සම්බන්ධ වෙන්නේ? ඔව් ත්‍රිලක්ෂණය කියන්නේ බුදුදහමේ ඊටම වැදගත් මූලික ඉගැන්වීමක්. සංසාරයෙන් එතර වෙන්න ඕන ඇයි කියන එකට තියෙන ගැඹුරුම දාර්ශනික හේතුව මේ ත්‍රිලක්ෂණය තුල තියෙන්නේ. මොකද හේතුන් නිසා හටගත්ත. ඒ කියන්නේ සංඛත. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අපේ ශාරීරය, සිත, හැඟීම්, බාහිර වස්තුන් මේ හැම දෙයක්ම මේ වෙනස් කරන්න බැරි පුදු ලක්ෂණ තුලකින් යුක්තයි. මේ ලක්ෂණ ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීම තමයි විමුක්තියට පාර කපන්නේ. මොනවද ලක්ෂණ තුන? පළවෙනි එක අනිත්‍ය. බුද්ධ දේශනාව තමයි සබ්බේ සංඛාර අනිච්චා, සියලු සංස්කාර ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත් දේවල් අනිත්‍යයි. කිසි දෙයක් ස්ථිර නෑ. ඔව්. කිසිම දෙයක් එකම විදිහක පවතින්නේ නැහැ. හැම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වෙනවා, ගලාගෙන යනවා. ස්ථිර නොවෙනස් කියලා දෙයක් ඇත්තෙම නැහැ. අර උපාද වය ධම්මිනෝ කියලා කියන්නේත් ඒකනේ. හටගන්න ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම නැසියන ස්වභාවයෙන්ද යුක්තයි. දෙවනි ලක්ෂණය දුක්ඛ. මේක කෙලින්ම අනිත්‍යතාවයේ ප්‍රතිඵලයක්. බුදුරදුන් දේශනා කළා යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුක්ඛ සහගතයි. ඇයි ඒ? ඇයි? මොකද අපි ස්වභාවයෙන්ම වෙනස් වෙන අස්තිර දේවල් වලට ඇලෙනවා. ඒවයින් ස්ථිර සතුටක් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. අනිත්‍ය දෙයකින් නිට්ටය සතුටක් හොයන්න ගියාම අනිවාර්යයෙන්ම ලැබෙන්නේ කලකිරීම, අතෘප්තිය සහ දුක තමයි. හරි. තුන්වෙනි සහ ගොඩක් කර කියන විදිහට බුදුදහමටම විශේෂ ගැඹුරුම ලක්ෂණ වෙන්නේ නැති. ඔව්.
ඒ තමයි අනාත්ම. සබ්බේ ධම්මා අනාත්තා සියලු ධර්මයෝ ඒ කියන්නේ සංඛත සහ අසංඛත සියල්ල අනාත්මයි. ආත්මයක් නැහැ. මේකෙන් කියවෙන්නේ කිසිම දෙයක හෝ සංසිද්ධියක අපි අතුලව ස්ථිර නොවෙනස් අභ්‍යන්තර සාරයක් හරයක් එහෙම නැත්නම් පාලනය කරන්න පුළුවන් ආත්මයක් නැහැ කියන එක. අපි මම මගේ කියලා හඳුනා ගන්න මේ පැවැත්ම ඇත්තටම නිරන්තරයෙන් වෙනස් වුන පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වල తాවකාලික එකතුවක් විතරයි. අත්දැකීමක් තියෙනවා ඒත් ඒ අත්දැකීම පිටිපස්සින් ස්ථිර අත්දැකීමක් නැහැ. සිදුවෙන්නේ හේතුඵල මත පදනම් වූ ක්‍රියාවලියක් විතරයි. ඒකනම් ටිකක් හිතන්න අමාරුයි වගේ. මම කියා කෙනෙක් නැත්තම් එතකොට අර පුනරුත්පත්ති වෙන්නේ කොහොමද? කර්ම විපාක දෙන්නේ කාටද? අර ඒ කෙනාම නෙමෙයි ඒත් වෙන කෙනෙකුත් නෙමෙයි කියන එක. ඒක කොහොමද තේරුම් ගන්නේ? මතකයේ වගේ දේවල් එතකොට. ඊගේ ඊටම හොඳ ප්‍රශ්නයක්. බුදුදහමේ පුනරුත්පත්ති පැහැදිලි කරන්නේ ස්ථිර ආත්මයක් ශරීරෙන් ශරීරයට මාරු වෙනවා කියලා නෙමෙයි. එහෙම නෙමෙයි. නෑ. සිදුවෙන්නේ හේතුඵල දාමේ අකණ්ඩ පැවැත්මක්. හරියට එක ඉටිපන්දමකින් තව ඉටිපන්දමක් පත්තු කරනවා වගේ. ගින්දර ඒ කියන්නේ ක්‍රියාවලිය අඛණ්ඩව යනවා. නමුත් දෙවෙනි ඉටිපන්දමේ තියෙන ගිනිදල පළවෙනි එකේ තිබ්බ ගිනිදලම නෙමෙයි. ඒත් සම්පූර්ණයෙන්ම වෙනස් එකක්කුත් නෙමෙයි. ඒ වගේ කර්ම ශක්තිය අවිද්‍යාව සහ තණ්හාව නිසා සකස් වුණු අර චිත්ත සන්තතිය මෙන්ටල් කන්ටිනියුම් එක තමයි හේතුඵල විදිහට අලුත් භවයකට සම්බන්ධ වෙන්නේ. මතකයේ චරිත ලක්ෂණ වගේ දේවල් ඒ ක්‍රියාවලියේම කොටස් දෙතකොට. ඒවත් මේ නාම රූප ක්‍රියාවලියේම කොටස්. කෙනෙක් නැති වුණාට හේතුඵල ක්‍රියාවලිය පවතිනවා. අර නචසෝ නච අඤ්ඤෝ කියන්නේ එකටයි. ඒ කෙනාම නොවේ අන්‍යෙක්ද නොවේ. හරි. එතකොට මේ අනාත්ම කියන යථාර්ථය තේරුම් ගැනීම සංසාරයේ මිදීමේ අවශ්‍යතාවයට කොහොමද තදින්ම බලපාන්නේ? ඇයි ඒක වැදගත් වෙන්නේ? අනාත්ම තේරුම් ගත්තම අපිට පැහැදිලි වෙලවා මේ සංසාර ගමන කියන්නේ කිසියම් වටිනා ආත්මයක් බේරගන්න යන ගමනක් නෙමෙයි. ඒක ස්ථිර ගමන් කරුවෙක් නැති අරමුණක් නැති නිකම්ම හේතුඵල මත ගලා යන නාම රූප ක්‍රියාවලියක් විතරයි. එහෙමනම් මේ ක්‍රියාවලිය තුල දිගින් දිගටම පැවතීමේ තේරුමක් තියනවද? ප්‍රශ්නයක්. සංසාරයෙන් මිදෙනවා කියන්නේ කිසියම් ආත්මයක් බේරගන්න එක නෙමෙයි. ආත්මයක් තියෙනවා කියන මුලාවත් ඒ මුලාව නිසා ඇතිවෙන දුක්ඛයිද තේරුමක් නැති ක්‍රියාවලියත් මුලින පුටා දමන එක. එතකොට තමයි සංසාර ගමනේ නිර්ාර්ථක භාවය හිස් බව ඇත්තටම වැටහෙන්නේ. ඒක තමයි සංසාරයෙන් මිදෙන තියෙන ගැඹුරුම ප්‍රඥාව මුල් කරගත්තු හේතුව. ඊටාම පැහැදිලි සංසාරේ දුක්ඛ ස්වභාවය ඒකට හේතු වන අවිද්‍යාව සහ තණ්හාව සහ මේ ඔක්කොටම යටින් තියෙන යථාර්ථය වන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපි තේරුම් ගත්තා. ඉතින් මේ தත්වයෙන් මිදෙන්න මාර්ගයක් ක්‍රමයක් බුදුදහමේ තියෙනවද? නැත්නම් මේක නිකන් ප්‍රශ්නේ පෙන්නලා ඉවරද? නෑ. බුදුදහම යථාර්ථවාදී වගේම හරිම ප්‍රායෝගිකයි. ප්‍රශ්නය ඒකෙනි දුක්ඛය සහ හේතුව සමුදය පෙන්වා දෙනවා වගේම ඒ ප්‍රශ්නේ මිදීමක් නිරෝධයක් තියෙනවවත් ඒ මිදීමට යන මාර්ගය මග්ග කියන එකත් පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය අනිත් සත්‍ය දෙක. තුන්වෙනි සහ හතරවෙනි සත්‍යයන්. තුන්වෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධ සත්‍ය. ඒ කියන්නේ දුක සම්පූර්ණයෙන්ම නැති කිරීමක් අවසානයක් තියෙනවා කියන එක. ඒ දුක නැති කිරීමේ අවසාන ඉලක්කයට කියන විශේෂ නම තමයි ඒකට කියන්නේ pāli වචනේ තමයි නිර්වාණය. නිර්වාණ. හැබැයි මේක දෙව්ලෝකයක් වගේ තැනක්වත් අර භව තලයක්වත් නෙමෙයි. මේක කෙලෙස්වල ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මුල් තියෙන්නේ අර සංසාර චක්‍රය හදන තණ්හාවයි අවිද්‍යාවයි ඒ ඔක්කොගෙම සම්පූර්ණ නැති කිරීම. නිරුද්ධ වීම නිසා උදාවන පරම ශාන්ත නිදහස් තත්වයක්. වචනේ තේරුමත් නිවීම. ගින්නක් නිවෙනවා වගේ. නිර්වාණයේ ස්වභාවය ගැන තව ටිකක් විස්තර කළොත් අර භවතල වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද ඒක? නිර්වාණයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ඒක අසංඛත වීම. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක් නෙමෙයි. unconditioned. හේතු වලින් අට නොගත්ත දෙයක්. අර භවතල 31ම සංකතයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ නිසා ඒවා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. හැබැයි නිර්වාණය හේතුන්ගෙන් හට නොගත්තු නිසා එක කාලය, අවකාශය, හේතුඵල නියාමයෙන් එහා තියෙන දෙයක්. ඒක සංසාරයේ තවත් එක තලයක් නෙමෙයි. මුළු සංසාර ක්‍රියාවලියම නතර වුණු තැන. සම්පූර්ණයෙන්ම නැවතුන තැන. සංසාරේ නිර්මාණය කරන අර අවිද්‍යාව, තණ්හාව, කර්ම කියන යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණු තත්වය. හරි. ඒ වගේ පරම ශාන්ත
අසංකත තත්වයකට යන්න අනුගමනය කරන්න ඕන මාර්ගය මොකක්ද? ඒක තමයි හතරවෙනි ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍යං. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය නම් වූ නිර්වාණයට යන මාර්ගය පිළිබඳ සත්‍ය. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අංග 8කින් යුක්ත ඒ උතුම් මාර්ගය. හැමෝම අහලා තියෙනවා. ඔව්. සම්මා දිට්ඨි නිවැරදි දැක්ම, සම්මා සංකප්ප නිවැරදි කල්පනාව මේ දෙක අයිති වෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. සම්මා වාචා නිවැරදි වචනීය, සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියාව, සම්මා ආජීව නිවැරදි දිවි පැවැත්ම මේ තුන අයිති ශීල ශික්ෂාවට. සම්මා වායාම නිවැරදි වෑයම, සම්මා සති නිවැරදි සිහිය, සමාධි නිවැරදි සමාධිය මේ තුන අයිති සමාධි ශික්ෂාවට. ප්‍රඥාශීල සමාධි ත්‍රිශික්ෂාව. ඔව් මේ අංග 8 එකිනෙකට උදව් කරගනිමින් ප්‍රඥාව, ශීලය, සමාධිය කියන ත්‍රිශික්ෂාව ක්‍රමානුකූලව දියුණු කරලා අර අවිද්‍යාව සහ තණ්හාව දුරු කරලා සංසාර චක්‍රය බිනදමන්න අවශ්‍ය මානසික ශක්තියයි අවබෝධයයි ලබා දෙන ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එමනම් අපි අද කරපු මේ ගැඹුරු විමසුම සාරාංශයක් විදිහට ගත්තොත් බුද්ධිදහම අපිට පෙන්වා දෙනවා සංසාරය කියන්නේ මූලිකවම අතෘප්තිකර, ඒ කියන්නේ දුක්ඛ, අස්ථාවර, අනිත්‍ය සහ හරයක් නැති අනාත්ම ස්වභාවයකින් යුක්ත හරියට අරමුණක් නැති ගමනක් කියලා. මේ ගමන පවතින්නේ වෙන කාගේවත් වරදකින් නෙමෙයි, අපේම අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් අපිම හදාගන්න දෙයක්. ස්ථිර ආත්මයක් මේ ගමනේ යන කෙනෙක් නැති නිසා මේ ගමනේ නියැලීමම තේරුමක් නැති දෙයක්. ඔව්. ඒත් එක්කම වැදගත් දේ තමයි බුදුදහම නිකම්ම ප්‍රශ්නේ පෙන්නලා අතහරින්නේ නැහැ. ඒක තමයි වැදගත්. ඔව්. ඒක අශුභවාදී දර්ශනයක් නෙමෙයි, යථාර්ථවාදී එකක්. හරියට දක්ෂ දොස්තර කෙනෙක් වගේ ලෙඩේ දුක්ඛය, ලෙඩේට හේතුව සමුදය හරියටම අඳුනගෙන ලෙඩේ සුව කරන්න පුළුවන් කියලත් නිරෝධය, ඒකට අවශ්‍ය බෙහෙතත් මාර්ගයත් පැහැදිලිවම පෙන්වා දෙනවා. ඒ නිසා මේ යථාර්ථය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීම සඳහා ප්‍රඥාවෙන් සහ වීරියෙන් යුතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන එක බුදුදහමට අනුව අපිට මේ ජීවිතේදී කරන්න පුරුවන් අර්ථවත්ම, උතුම්ම සහ නිදහස්ම කාර්ය බවට පත්වෙනවා. ඒක එහෙමයි. හොඳයි, එහෙමනම් අද අපි මේ බොහොම සුවිශේෂී කාරණා ගැන කතා කළා. අවසාන වශයෙන් අපේ සවන් දෙන පිරිසට තවදුරටත් හිතන්න යමක් ඉතිරි කරමු. සංසාරය කියන්නේ ස්ථිර ආත්මයක ගමනක් නෙමෙයි, හේතුඵල මත ගලා යන නාම රූප ක්‍රියාවලියක් නම් ඒ ක්‍රියාවලිය සදාහටම නැවත නූපදිනසේ සම්පූර්ණයෙන්ම නතර වුණාම පවතින අර අසංකත කියලා කිව්ව නිර්වාණය නැමැති ඒ తත්වය, ඒක අත්දැකීමක් විදිහට කොහොම විස්තර කරන්න පුළුවන්ද? හේතුඵල වලින් මිදුණු යලි කිසිවක් හට නොගන්න ඒ පරම ශාන්තිය අපි දන්න සාමාන්‍ය ලෝකයේ අත්දැකීම් වලින් කොයිතරම් දුරස් වෙන්න පුළුවන්ද? ඒක ඇත්තම මනසින් තර්ක කරලා වචන වලින් විස්තර කරලා හොයන්න බැරි මාර්ගය වඩලා ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුම ගැඹුරුම තැනක් තමයි. මේ බෞද්ධ දර්ශනය හරයහා බැඳුණු කරුණු ගැන කරපු ගැඹුරු විමර්ශනයට සාවධාන සවන් දුන්නට බොහොම ස්තුතියි. සියලු දෙනාටම යාපතක්ම වේවා.